have a confession. ගොඩක් අය මාව දකිද්දි කියන්නේ ඔයා ඉතින් හරි ලකීනේ, ඔයා ඉතින් කෙට්ටුයිනේ කියලා. But every time මම මාව කණ්ණාඩියෙන් දකිද්දි I see something different. කණ්ණාඩිය ඉස්සරහට ගියාම මට පේන්නේ කෙට්ටු ඇඟක්, හැබැයි ලොකු බඩක් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට මේ බඩ මම වහගෙන ඉන්න try කරනවා මගේ ඇඳුම් වලින්. එහෙම නැත්නම් ෆොටෝ එකක් ගනිද්දි එහෙම නම් හොඳ හුස්මක් අරගෙන බඩ ඇතුළට තද කරගෙන ඉන්න මම full try එක දෙනවා. හැම අවුරුද්දම මම මට කියා ගන්නවා okay I'll fix it someday කියලා. Well, I think that someday is today. Hello, welcome to Moments Like This. මම හරිම unhealthy, unproductive lifestyle එකක් ගත කරපු කෙනෙක්. හැබැයි පහුගිය දෙසැම්බර් මාසේ මම තීරණය කළා මං වෙනස් වෙන්න ඕනි කියලා. ඉතින් මේ channel එකෙන් මම share කරගන්නේ මම මගේ better version එකට යන journey එක. ඒ වගේම ඒ journey එකේදී මම ඉගෙන ගන්න වැදගත් දේවලුත් ඔයාලට මේ channel එක හරහා බෙදා ගන්නවා. මම මගේ fat loss journey එක ගැන මුලින්ම episode එකක් කළේ මීට මාස 3කට විතර කලින්. ඒ වීඩියෝ එකේදී මම ඔයගොල්ලොත් එක්ක share කරගත්තා මගේ මේ skinny fat කතන්දරය ගැන වගේම මේ fat loss journey එකේදී මම මොනවද කරන්න ඉන්නේ කියන එක ගැන. එතෙන්දී මම කිව්වා මම වැඩිපුර ඇවිදිනවා, මගේ ස්ටෙප් කවුන්ට් එක වැඩි කරගන්නවා, මම ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් කරනවා, ඒ වගේම මම ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරගන්නවා සහ මම රෑ 10ට කලින්වත් නිදා ගන්නවා කියලා. ඉතින් ඔය කියපු මම හිතන්නේ මම මේ ස්ටෙප්ස් හතර තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ මට මතක නැහැ හරියටම. කොහමද ඔය කියපු දේවල් වලින් මම දිගටම කන්සිස්ටන්ට් උනේ මගේ ස්ටෙප් කවුන්ට් එක වැඩි කරගන්න එක සහ මම රෑ 10ට කලින් නිදා ගන්නවා කියන දෙකත් එක්ක විතරයි. මම මගේ ස්ට්‍රෙන්ග්ත් ට්‍රේනින් කරනවා සහ ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරගන්නවා කියන ඒවත් එක්ක මට කන්සිස්ටන්ට් වෙන්න බැරි වුණා ඒ වීඩියෝ එක කළාට පස්සේ. ඉතින් ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි ඒ වීඩියෝ එක දාලා ඊට පස්සේ දාපු වීඩියෝ එක නෙමෙයි ඊට පස්සේ දාපු වීඩියෝ එක නොහිතපු විදියට බ්‍රේක් අවුට් වුණා. ඒකත් එක්කම මගේ YouTube channel එක ටිකක් grow වෙන්න පටන් ගත්තා. ඉතින් මේ අවුරුද්දේ මට තිබ්බ ටාගට්ස් තුනෙන් අනිත් එක තමයි මේ YouTube channel එක මොනටයිස් කරගන්න ඕනි කියන එක. ඉතින් ඒකට ලං වුණා කියලා මට ආපු ඒ ෆීලිං එකත් එක්ක මම මගේ full attention එක මේ YouTube channel එක grow කරන වැඩේට යොමු වුණා. ඒක නිසා මගේ අනිත් goals මට චුට්ට අමතක වුණා. මම ඔයගොල්ලන්ට මේක ගැන කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මගේ සම්පූර්ණ focus එක මේ YouTube channel එක grow කරන්න යොමු වුණා. ඒත් එක්කම ඉතින් මගේ සම්පූර්ණ focus එක මේ YouTube channel එක grow කරන්න යොමු කළාට පස්සේ මට මගේ strength training කරන එක වගේම protein track කරන එක සම්පූර්ණයෙන්ම වගේ අමතක වෙලා ගියා. ඒත් එක්කම මගේ step counts මම ඔයාලා දන්නවා මම හැමදාම මගේ lunch break එකේ walk එකක් යනවා. ඒක මම පටන් ගත්තේ ඒ මාස 3කට කලින්. හේතුව ඒක ඇත්තටම ගොඩක් උදව් වෙනවා අපේ fat loss journey එකක් කරන්දී. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් try කළා lunch break එකේ යන walk එක දිගටම කරගෙන යන්න. ඇත්තම කතාව ඒකත් සමහර දවස්වලට කම්මැලිකමට අමතක කරලා දාලා මම ඔහේ හිටියා. YouTube goal එකට මම දීලා තිබ්බ කාලයටත් ගොඩාක් අඩු කාලයකින් මට පුළුවන් වුණා ඒ goal එක achieve කරගන්න. හැබැයි මගේ fitness goal එක පරණ පුරුදු තැනම නතර වුණා. ඒ කියන්නේ අර පටන් ගන්නවා ටිකක් දුර යනවා ඊට පස්සේ වැඩත් එක්ක ඒක අමතක කරලා දානවා. අන්න එතන මං ආපහු ස්ටක් වුණා. ඊට පස්සේ මීට සති 3කට විතර කලින් අපේ ගෙදර තියෙන weight scale එකක් මං නිකමට ඕක උඩ නැගලා බැලුවා මගේ බර කීයද කියලා. අන්න එදා තමයි මට තරුපි වුණේ ඇත්තටම. එදා ස්කේල් එකේ මගේ බර සඳහන් වෙලා තිබ්බේ බර කිලෝග්‍රෑම් 58ක් කියලා. මගේ මේ අවුරුදු ගාන ඇතුළතම මම මගේ වැඩිම බර දැක්කේ එදා. ඊට පස්සේ ඒත් එක්කම මම මගේ පරණ කලිසම් වගේක් ඇඳලා බලන්න try කළා. මට ඒවා අඳින්න බෑ. ඒ buttons දාගන්න තියා හිතන්නවත් බෑ. ඒ කියන්නේ මගේ බර වැඩි වෙන්න ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම fat. ඒ කියන්නේ කර water weight එකවත් එහෙම නෙමෙයි. මගේ ඇඟේ fat එක මේ මාස ගාන ඇතුළත ගොඩක් තැම්පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි ස්කේල් එකෙත් බර වැඩි වෙලා. ඒත් එක්කම මගේ අර කලින් ගිය අවුරුද්දේ ගත්ත කලිසම් මට දැන් ඇඳ ගන්න බැරි. ඒක නිසා. ඉන්නේ මගේ channel එක. මේ channel එකේ මම මේ අවුරුද්ද පටන් ගනිද්දී මගේ බර ලියාගත්තා. ඉතින් මේකට අනුව
මේ අවුරුද්ද පටන් ගනිද්දී මගේ බර වෙලා තියෙනවා කිලෝග්‍රෑම් 55ක්. ඒ කියන්නේ මේ වෙද්දි තවත් කිලෝ 3ක ෆැට් එක මගේ ඇඟේ තැම්පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මගේ ඉන තිබිලා තියෙන්නේ ඒ වෙද්දි අඟල් 32කමාරක්. ඉතින් එදා මම බර මැනලා මගේ අර ඇඳුනුත් ඇඳලා ඊට පස්සේ මම මගේ අපහු ඉනත් මැනලා බැලුවා. ඉන ඒ වෙද්දි අඟල් 33ක් වෙලා තිබුණා. කියන්නේ මගේ බඩ ප්‍රදේශයේ තව දුරටත් මේ දේ තැම්පත් වෙලා. ඊට පස්සේ තව සති දෙකක් විතර අරගෙන මේක ගැන මම තව රිසර්ච් කරා. මම මොන වගේ කෑමද ගන්න ඕනි, මොන වගේ එක්සර්සයිස්ද කරන්න ඕනි, ඊට පස්සේ මගේ කැලරි ලිමිට් එක කොහොමද, ඩෙෆිසිට් එක කොහොමද, මේ දේවල් ගැන මම රිසර්ච් කරා. ඒ සති දෙකක් විතර ඇතුළත ඒ කාලේ මම කරපු ලොකුම වෙනස තමයි මම ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරතුර ගන්න ස්නැක්ස් ගොඩක් අඩු කළා, ගොඩක්ම අඩු කරා. ඊට පස්සේ ඔෆිෂියලි මම මේ ජර්නි එක අපහු පටන් ගත්තේ මැයි මාසේ 28. මැයි මාසේ 28 මම මේක ඔක්කොම මාක් කරලා තියෙන්නේ. මැයි මාසේ 28 මේ ජර්නි එක පටන් ගනිද්දී මගේ බර තිබුණා කිලෝ 56යි ග්‍රෑම් 100ක්. ඒත් ඒක අර කලින් වීඩියෝ එකේ ෂෙයා කරගත්තා වගේ අවුරුදු 7ක් විතර තිස්සේ ඉඳන් මම මගේ බොඩි ෆැට් එක අඩු කරගන්න try කරලා තියෙනවා. හැබැයි හරියම කම්මැලි උත්සාහක තමයි මම ඉඳලා හිටියේ. මොකද මම මාස 3ක්වත් ඒ වගේ දේවල් කන්ටිනියස්ලි කරගෙන ආවේ නැහැ. ඉතින් අවුරුදු 7කට පස්සෙත් මම මෙතන මේ විවිධ මේ දේ ගැන කතා කරන එක ගැන පොඩ්ඩක්වත් පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද හරියට ඒකට වැඩ කරලා නැහැ. ඒ හැම ෆැට් ලොස් ජර්නි එකකම මට වැරදිච්ච ලොකුම දේ තමයි මට මම කන බොන දේවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. අන්හෙල්ති කෑම අමතක කරලා දාන්නකො. ඒක කොහොමත් අන්හෙල්තිනේ. හිතන්න හොඳ හෙල්ති කෑම එකක් තියෙනවා. මම හිතනවා ඕක ඉතින් මේක හෙල්දින්නේ මට හොඳයි, මගේ හොඳයි කියලා මම ඉතින් කනවා. හැබැයි ඒ කෑම එක කොච්චර හෙල්ති වුණත් අපි කන්න ඕනි එක කැලරි ලිමිට් එකක් තියෙනවානේ අපේ බර අඩු කරගන්න ඉතින්. ඉතින් එතකොට මට කිසිම අවබෝධයක් නැහැ මම මේ දේවල් කෑවහම මගේ ඇඟට කැලරි කොච්චර යනවද කියන එක ගැන. ඉතින් මම මේ පාර හිතුවා මම ආන්සර් කරන්න ඕනේ ලොකුම ක්වෙස්චන් එක තමයි මගේ දවසට කැලරිස් කොච්චර ප්‍රමාණයක් මම ගන්න ඕනේද කියන එක ගැන. ඉතින් ඒකට ඕන තරම් ඉන්ටර්නෙට් එකේ කැලරීස් ගැන තියෙන කැල්කියුලේටර්ස් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒව යූස් කරගන්න. ඉතින් ඒ කැල්කියුලේටර්ස් වලට ඔයගොල්ලන්ට දාන්න තියෙනවා ඔයාගේ වයස, ඔයා මේල්ද ෆීමේල්ද කියන එක, ඊට පස්සේ ඔයාගේ උස, ඔයාගේ බර, ඒත් එක්කම ඔයා කොච්චර ඇක්ටිව්ද, ඔයා සතියට කොච්චර වර්කවුට් කරනවද, ඒ වගේ දේවල්. ඒව දැම්මට පස්සේ කැල්කියුලේටර්ස් වලින් ඔයාට දෙනවා ඔයාගේ මේන්ටෙනන්ස් කැලරි ඉන්ටේක් එක. ඒ කියන්නේ ඔයාට ඔය දැන් තියෙන බර ඔය විදිහටම තියාගන්න ඕනි නෑ, අඩු කරගන්න ඕනිත් නෑ, ඔයාට වැඩි කරගන්න ඕනිත් නෑ. ඔය ගානටම නම් ඔයාට ඉන්න ඕනේ ඔයා දවසට කොච්චර කැලරීස් ප්‍රමාණයක් කනවද කියන එක ගැන. ඊට පස්සේ දැන් මට ඕනේ මගේ ෆැට් එක අඩු කරගන්නනේ. තව දෙයක් තියෙනවා ෆැට් ලොස් and weight loss කියන්නේ completely different දෙයක්. මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඒක එක්ස්ප්ලেইন කරන්න බෑ. මම ඔයගොල්ලන්ට ඒක ගැන වෙන වීඩියෝ එකක් කරන්නම් තව ඉස්සරහට. මොකද මම මේක සීරීස් එකක් විදිහට කරගෙන යන හිතගෙන ඉන්න. තව ඉස්සරහටත් මට වැදගත් දේවල් ගොඩක් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න තියෙනවා. කොහොම හරි මට දැන් තියෙන කැලරි ලිමිට් එක තමයි දවසට කැලරීස් 1380යි. මම ගොඩක් අනවශ්‍ය දේවලුත් කතා කරා. කොහොම හරි මේ ජර්නි එක පටන් ගත්තේ මම මැයි 28 වෙනිදා. මේකට තියෙන කාලය මාස 3යි. ඒ කියන්නේ මේක අගෝස්තු 28 වෙනිදා වෙද්දී ඉවරයි. ඒ වගේ ෆැට් ලොස් ජර්නි එකක ඔයාට පැහැදිලි ස්ටාර්ට් ඩේට් එකක් සහ එන්ඩ් ඩේට් එකක් තියෙන එක හරිම ඉම්පෝටන්ට්. මොකද එතකොට ඔයාගේ හිතට හොඳයි. මොකද මේ විදිහට ඔයා කැලරි ලිමිට් එකක ඉඳගෙන හැම කෑම එකක්ම මැන ඒ හැම එකක්ම ලොග් කර කන්න ඕනි මාස 3ක්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේන්ටෙනන්ස් කැලරි ලිමිට් එකට යන්න. ඒක මේන්ටේන් කරගන්න. ඉතින් ඔයා ෆැට් ලොස් එකකට යනවා කියලා කියන්නේ ඒක ජීවිතේ ඔයා එකපාරයි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒක අචීව් කරාට පස්සේ ඔයාට තියෙන එක මේන්ටේන් කරගෙන යන්න විතරයි. ඒක නිසා ඔයා ෆැට් ලොස් ජර්නි එකක් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ස්ටාර්ට් ඩේට් එකක් තියාගන්න, එන්ඩ් ඩේට් එකක් තියාගන්න. ඒ කාලය ඇතුළත ඒකට පුළුවන් තරම් මහන්සි වෙන්න. කොහොම හරි දැන් මගේ ෆුල් ෆෝකස් එක තියෙන්නේ මේ ගෝල් එක ගොඩ දාගන්න.
මේ ජර්නි එක පටන් ගනිද්දී මේ 28 වෙනිදා මගේ බර තිබ්බේ කිලෝ 56 ග්‍රෑම් 100යි. අගෝස්තු 28 වෙනිදා වෙනකොට මගේ ටාගට් එක තමයි කිලෝ 50 වෙනකම් මගේ ෆැට් එක අඩු කරගන්න. බර නෙවෙයි ෆැට් එක. ඒක ලොකු වෙනසක් තියෙනවා. කොහොම හරි ඒත් එක්කම මේක පටන් ගනිද්දී මගේ ඉන තිබ්බේ අඟල් 33ට. මගේ ටාගට් එක ඒක අඟල් 30 දක්වා අඩු කරගන්න. අඟල් 29ට යන්න පුළුවන් නම් I will be so happy. මේ මාස 3ක කාලය ඇතුළත මගේ ලොකුම ෆෝකස් එක තමයි 1380 මගේ කැලරි ලිමිට් එකට ස්ටික් වෙලා ඉන්න එක. එතකොට මම කන බොන හැමදේම ස්කේල් එකක තියලා මැනලා කන්න ඒක ලොග් කරන්න මම දැන් පුරුදු වෙලා ඉන්නවා. ඒත් එක්කම ස්ටෙප්ස් 7000ක් හැමදාම ඇවිදින්න. හැමදාම කියන්නේ අඩුම තරමේ සතියට දවස් 6ක්. එක දවසක් පොඩක් මන් තියලා තියෙනවා ෂේප් එකේ ඉන්න. ඒත් එක්කම සතියට දවස් 3ක් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න. එක දවසක් අපර් බොඩි, දවස් 2ක් ලෝවර් බොඩි. ඒත් එක්කම ප්‍රෝටීන් ඉන්ටේක් එක it's very important ඔයා බොඩි රීකම්පොසිෂන් එකකට යනකොට. එතකොට අඩුම තරමේ එක මීල් එකකට ග්‍රෑම් 30ක ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න මම ගොඩක් try කරනවා. ඒත් එක්කම වතුර බොන එක ඉතින් කොහොමත් important. ඒක weight loss journey එකකට ගොඩක් important. ඒක අනිත් එක ඉතින් එදිනෙදා ජීවිතේටත් ගොඩක් important දෙයක්. ඒ නිසා වතුර බොන එක කොහොමත් එහෙම කරගෙන යනවා. ඒ ටික තමයි කරගෙන යන්නේ. කොහොම හරි මම ඔයගොල්ලන්ට මේ වෙද්දි මගේ අප්ඩේට් එක කියලා ඉන්න. මම හිතනවා ඒක ඔයගොල්ලන්ට හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා. ඉතින් දැන් මම කරන්නේ මෙහෙමයි. හැමදාම උදේ මම නැගිටට පස්සේ මම වොෂ්රූම් එකට ගිහිල්ලා නම්බර් 1 කරාට පස්සේ මම ගිහිල්ලා මගේ බර බලනවා හැමදාම. හැම දවසකම බර බලලා ඒ සතියේ අවරේජ් එක ගන්න. එතකොට අර හොඳ අයිඩියා එකක් තියෙනවා. අවරේජ්ලි වගේ බර මෙච්චරයි ඒ සතියේ කියලා. ඉතින් මම මේක පටන් අරගෙන තියෙන බ්‍රහස්පතින්දා දවසක. එතකොට 28 වෙනිදා ඉඳන් 31 වෙනිදා වෙනකන් ඒ දවස් 4 අවරේජ් එක මට තිබිලා තියෙනවා කිලෝ 55 ග්‍රෑම් 800ක්. ඊට පස්සේ ඊළඟ සතියේ විදිහට කරාම ඒත් මට තිබිලා තියෙන්නේ කිලෝ 55 ග්‍රෑම් 800ක්. ඒ කියන්නේ මේක මම මේ හරියටම කැලරි ලිමිට් එකට කාලා මගේ ස්ටෙප්ස් ටික ගිහිල්ලා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කළා. මේ හැමදේම කරත් මගේ බරේ ඇවරේජ් එක මට ඉඳලා වෙලා තියෙන්නේ 55 800යි. ඉගෙන ග්‍රෑම් 100කවත් වෙනසක් වෙලා නැහැ. ෆැට් ලොස් ජර්නි එකක් කරද්දී ඒක අනිවාර්යයෙන්ම ගොඩක් ඉම්පෝර්ටන්ට්. දැන් මේක අයියෝ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ කියලා හිතලා මම ඩීමෝටිවේට් වෙලා මේක නැවතුවා නම් ඊළඟ සතියේ මට වෙන්න තියෙන වෙනස මම දකින්නේ නැහැ. ඒක නිසා ඔයා කරන දේ හරිනම් ඔයා දන්නවනේ ඔයා හරියට කැලරි ලිමිට් එකට කෑම ගන්නවා, ඔයා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරනවා, ඔයා ඇවිදින්න යනවා. ඉතින් ඒතර මේ දේවල් ඔයා හරි දේවල් ටික කරනවා නම් සතියකට දෙකකට පස්සෙත් ඔයාගේ බරේ ලොකු වෙනසක් වෙලා නැහැ කියලා ඒකට ඩීමෝටිවේට් වෙන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම ඒක හරියනවා. ඊට පස්සේ ඊළඟ සතිය වෙද්දී ඒ කියන්නේ 14 වෙනිදා ජුනි 14 වෙනිදා ඒ කියන්නේ ඊයේ මම මගේ බර බලලා ඇවරේජ් එක ගත්තට පස්සේ කිලෝ 55 ග්‍රෑම් 500ක් තමයි මගේ බර සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 300ක ෆැට් එක අඩු වෙලා කියලා මම දන්නවා. ඉනේ මෙෂර්මන්ට් එක ගන්නවා හැම සිකුරාදාම. එතකොට මගේ weight එකේ average එක මම ගන්න හැම ඉරිදම. මොකද ඉරිදා උදේනේ අන්තිමට මම weight එක ගන්න මේ සතියේට. එතකොට කලින් සතියේ අඟල් 33ට තිබුණු මගේ ඉන පහුගිය සතියේ සිකුරාදා මම බලද්දී ඒක අඟල් 32කට අඩු වෙලා තියෙනවා. මට හරීම සතුටුයි. මම ඉතින් ඔයගොල්ලන්ට මේ ජර්නි එක ගැන ඔයගොල්ලන්ට විස්තරට අප්ඩේට්ස් අරගෙන එන්නම්. මම කොහොමද කන බොන දේවල් හදාගන්නේ, ඒ දේවල් හරියටම කැලරි ඉන්ටේක් එක දැනගන්නේ, එතකොට මගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරගන්න මම මොනවද ගන්න කැම බීම අඩු මිලට, ඊට පස්සේ මම මොනවද කරන එක්සර්සයිසස්, සතියට කීයක් කරනවද, කොච්චර ඉන්ටෙන්සිටි එකකින් කරනවද, ඒත් එක්කම මම කාඩියෝ කරනවද නැද්ද, මේ දේවල් ගොඩක් ඉම්පෝර්ටන්ට් weight loss journey එකක. ඒත් එක්කම intermittent fasting. මම intermittent fasting කරන්නේ නැහැ. ඒතර මම ගොඩක් කාලයක් intermittent fasting කරා. හැබැයි මම ඒක නැවතුවක නවත්තන්න ලොකු හේතුවකුත් මට තිබ්බා. ඇත්තම කතාව මම කරපු රිසර්චස් වලින් මම දැනගත්ත දේ තමයි intermittent fasting ගොඩාක් ටෙස්ට් කරලා තියෙන්නේ
පිරිමි අය මත. ඉතින් පිරිමි අය සහ ගැහැණු අය කියන්නේ හෝමෝන්ස් අතින් ගත්තත් අපේ බොඩි ස්ට්‍රක්චර්ස් වලින් ගත්තත් අපි ගොඩක් වෙනස්. ඉතින් එතකොට පිරිමාට සාර්ථක වෙන්න පුළුවන් ගොඩක් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං. හැබැයි ගැහැණු අපිට ඒකේ ලොකු සාර්ථකත්වයක් දකින්න බෑ. මොකද ඇත්තම කතාව ඒක මට වැරදුනේ කොතනද කියලා මම හිතන්නේ මම ඔයගොල්ලොත් එක්ක ඊළඟ වීඩියෝ එකකින් ෂෙයා කරගත්තත් හොඳයි කියලා මම හිතනවා. මම දන්නවා ගොඩක් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන හැබැයි ගොඩක් අයට හොඳ රිසල්ට්ස් උත් තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. මගේ අදහස ඊට වඩා චුට්ටක් වෙනස්. කොහොම හරි අපි බලමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. එහෙනම් බයි.